ඉතින් අපි මල්ලිගේ බාණ්ඩේ එයාලුත් හෙල්මට් එකක් අරගෙන වෙන X මොකද වේගද ලස්සනයි නේද ඒක හලෝ හායි අපි අද බීච් සයිඩ් එකට යන්න කියලා හිතන් ඉන්නේ ඔව් මේ ආවි හොඳ ලස්සන ඇඳුමකුත් අද ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්නවා මේක ලස්සනයි මම කැමති මේකට හරි ඒ තමයි දැන් වෙලාව 5:00 වගේ අම්මලා තාම එනවා අපේ අම්මයි තාත්තයි මල්ලි කට්ටිය තමයි යන්නේ ටිකක් අද කලින් අපි හැමදාම රෑමයි යන්නේ මොකද වැඩ කරලා ඉවරදී හවස් වෙනවා එතකොට ඉතින් මේ හැමදාම මොකක් හරි vlog එකක් කරනවා නම් හරි මොකක් හරි කරනවා නම් ගොඩක් වෙලා රෑට තමයි සෙට් වෙන්නේ හැබැයි අද පොඩ්ඩක් විතර කලින් තමයි අපි යන්නේ ඒ වඩ දවසින්ද ඉතින් අපි හම්බෙමු එහෙනම් අපි ඊළඟට යන තැනින් බයි ඉස්සරහ කවරකෝ රෙක්සිටද පෙක්සිටද හරි කට්ටිය නැගලා දැන් එහි නෑ නේ දැන් රෙක්සි නෑ මෙතනින් තමයි ප්ලේන් එකක් යන්නේ අද ප්ලේන් එකක් නෙමෙයි මේ තාම එකක් යන්නේ මෙතන ගොඩක් වෙලාවට කට්ටිය ඉන්නවා ප්ලේන් එකක් යද්දි මේ එයාපෝට් එක පේනවා මමත් මේ ලස්සනයි මේ වෙලාවෙ නේද ෆයිට් කරන්නද මම දැනගෙන ටිකට් ගහනවා බලන්න කට්ටිය මාළිකට කොළඹ වලට මාලේද කොළඹ වලට කීයද අර එක ෆ්ලයිට් එක කරවන වර පේනවද ඇදි අර ෆ්ලයිට් එක අර ඉස්සරහට අද්දන කවන්නේ බලමු වෙනවද කියලා යනවාද ෆ්ලයිට් එක එනවද කරවන එකම එකක් තියෙනවා දැන් එකක් ඇතුලේ වෙලාව තාම දාලා නැහැ එකක් ඇතුලේ කරවනවා අයියේ ඔයාලට බයිද ප්ලේන් එක කලින් නගන්න මෙහාට ඉන්නවා කියලා කොහොමද ප්ලේන් එක උඩට දාන්නේ කොහොමද අදිසි බෝම්බකාරයෙක් එයාපෝට් එකට ඇවිල්ලා කියලා මැසේජ් එකක් දුන්නා. ඒකට ප්ලේන් ඔක්කොම නක් කරලා ඔව් චෙන්නයිට කොළඹ වලට යනවා එන්නේ එන යම් බලන්න දැන් ප්ලේන් එකක් අපි බලන් හිටියන ප්ලේන් එක ගියේ එහා පැත්තට අයියෝ ඒ කියලා බලුවා ආවේ නෑ මේ ප්ලේන් එක පස්ස පෙන්නලා අනෙක් පැත්තට ගියේ නේද පෙන්නන්න බෑ කියලා ගියේ අන්න යාට තියෙන ප්‍රශ්න කණු හිටෙව්වේ කොහොමද? අර ඈතින් මොනවද පේන්නේ? අර ඈතින් මොකද පේන්නේ? මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේ සවලක් කරගෙන ඉන්නේ ගියක් හදන්න යන්නේ මෙතන. අයි මොකද ගියක් හදන්න යන්නේ? අපි සවල් පාරක් පාලා ගියක් හදනවා. මෙතන ගියක් හදන්න යන්නේ. සවල් පාරක් කණ්ඩායම. මෙතන ප්ලේන් යනවා. මෙතන ප්ලේන් යනවා. ගොඩක් ගියා. නේද? මොකද කියන්නේ? මොකද කියන්න දෙයක් නැහැ. අපි මල්ලිගෙන් අහලා බලමු මොකටද ආවේ කියලා. මොකද එහෙනම් මොකටද ආවේ? මල්ලි කොණ්ඩේ පාලනය කරගන්න බැරි අවස්ථාවක්. කොණ්ඩේ හදලා යනවා. කොණ්ඩේ නේද
කීකරු නෑ කොණ්ඩේවත් අඩු ගානේ මල්ලි. මෙයා වගේ කොණ්ඩේට බෑන්ඩ් එකක් දාගන්න. මොලේ කල්පනා කරලා. ඈ? අයි පාලනය කරගෙන ඉන්නවා. මාව පාලනය කරගෙන ඉන්නවා. අමාරුයි පාලනය කරන්න. මම යා කියන විදිහට ඉන්නවා. ඒක නෑ මේසෙ විදිහට. අමාරුයි මේ ජීවිතේ ගන්න. ඒකනේ. ඔය කොණ්ඩේට බෑන්ඩ් දානවා වගේ නෙමෙයි. මල්ලි දැන් මාරු කරගත්තා. කොණ්ඩ කට්ටක් දෙන්නද ආඩ? කොණ්ඩ කට්ටක් දෙන්න. ඔව් තව එකක් යනවා. Epa. Jai. මන්නම් ආස ඒ සවල් අරගෙන වේටර් කෙනෙක් නෙමෙයි මේසන් බාස් කෙනෙක් කියලා. ඔලිවේ ජටාව බෙදගෙන ගේන වෙනස් මාතල් දෙයක්. ඔයා රෙස්ටොරන්ට් එකක් දාපුවම එහෙම කරන්නේ. අපි හිතන් ඉන්නේ ඉතින් අර එහෙම කෙනෙක් එයි කියලා. වේටර් සවල් උස්සගෙන අර මගේ බඩ හරියදී අමාරුවෙන් පැනගත්ත කියලා කකුල වගේ කලපුවට පැනලා ගෑරුප්පු ගාලා කකුල බඩ කාලාව අපිට බිල කීයක් ගියද 11000 කොමාරි අපි ගත්තේ මේ ඒ සවලයි බීම එකයි කාටද කියන්නේ පියාලුවට කොහොමද තමයි ඉස්සර ගෙවල් ගහලා කියලා ගන්නෝනේ දැන් මන්නේ අපිට අපි සවලයි බීමයි තව එච්චරනේ ඔය එච්චර ගත්තේ හැබැයි මේ කොම සර්විස් චාර්ජ් එක 1200 ඔන්න හොමයි උනේ අවුලක් නෑ හැබැයි ඇත්තටම කැම හොඳයි කැමරායි ඒ වගේම අපි බඩ පිරෙන්නම කෑවා එතකොට ඇත්තටම අපි 6 දෙනෙක්ට තමයි ඔය පැක් එක තියෙන්නේ එතකොට ඉතින් ලොකු ගාණක් නෑ ඉතින් අපි ඇවිල්ලා මෙන්න මේ විදියට VR එකන අයියෝ බා ඔය විදිහට ඒකුත් කාලා ඇවිල්ලා බඩ වැඩි හින්දා කරා ඉතින්. තව විතර එක්සර්සයිස් කරනවා.
මේ ඔබ කරන්නේ